නමස්තේ ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ හින්දි with ප්‍රමු YouTube channel එකට. අද අපි ඉගෙන ගන්න යන්නේ අපි කෙනෙක්ට කොහොමද හින්දියෙන් greet කරන්නේ කියලා. ඒ කෙනා අපිට ජීවිතේ පළවෙනි වතාවට මුණ ගැහෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ජීවිතේ හැමදාම මුණ ගැහෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත්ම නැත්නම් ඒ කෙනා අපේ ජීවිතේ වරින් වර කඩින් කඩ මුණ ගැහෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැමෝටම අපි කොහොමද හින්දියෙන් greet කරන්න කියලා තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. වීඩියෝ එක පටන් ගනිද්දිම මම ඔයාලට කිව්වා නමස්තේ කියලා වචනය. නමස්තේ. නමස්තේ කියන වචනේ තේරුම තමයි ආයුබෝවන් කියන එක. අපිට නමස්තේ කියන වචනය වෙනුවට නමස්කාර කියන වචනය භාවිතා කරන්නත් පුළුවන්. ඒ දෙකටම තියෙන එකම තේරුම තමයි ආයුබෝවන් කියන්නේ. අපි කෙනෙක්ව මුලින්ම මුණ ගැහුණාම ඒ කෙනාගෙන් අපි අහනවා ප්‍රශ්නයක් විදිහට ඔයාට කොහොමද? එහෙම නැත්නම් ඔබට කොහොමද කියලා. අපි ඒ කෙනාගෙන් හින්දියෙන් කොහොමද? ඔයාට කොහොමද? එහෙම නැත්නම් ඔබට කොහොමද කියලා අහන්නේ. आप कैसे हैं? आप कैसे हैं? හින්දියෙන් आप कैसे हैं කියලා කියන්නේ සිංහලෙන් ඔබට කොහොමද කියලා අහන එක. ඔබට කොහොමද? आप कैसे हैं? ඔබට කොහොමද? අපිට ඔයාට කොහොමද කියලා අහන්න පුළුවන් අපේ ළඟම කෙනෙක්ගෙන්. අපි සාමාන්‍යයෙන් අපි කෙනෙක්ගෙන් අපේ ළඟම ඉන්න හිතවත් කෙනෙක්ගෙන් යාළුවෙක් එක්ක කතා කරනකොට ඔයාට මෙයාට වගේ වචනනේ පාවිච්චි කරන්නේ. එතකොට අපිට හින්දියේදී ඒ කෙනාට ග්‍රීට් කරනකොට අපිට පුළුවන් තුම් කෑසේ හෝ කියලා අහන්න. තුම් කෑසේ හෝ. තුම් කෑසේ හෝ කියලා කියන්නේ ඔයාට කොහොමද කියලා අහන එක. ඊට පස්සේ ඒ කෙනා අපිට උත්තරයක් විදිහට දෙන්නේ मैं ठीक हूँ. मैं ठीक हूँ. मैं ठीक हूँ කියලා කියන්නේ මම සුවෙන්. එහෙම නැත්නම් මම හොඳින් කියන එක. ඊට පස්සේ අපි කතා කරමු අපි කෙනෙක්ට අපිව හඳුන්වලා දෙන්නේ කොහොමද? මෙතන මං අපි කියලා පාවිච්චි කරාට මාව හඳුන්වලා දෙන්නේ කොහොමද කියන එක තමයි මම දැන් කියලා දෙන්න යන්නේ. අපිට ඒ කෙනාව ජීවිතේ පළවෙනි වතාවට මුණ ගැහෙන්න පුළුවන්. එතකොට අපි ඒ කෙනාට අපිව හඳුන්වලා දෙන්න ඕන නමින්. ඒ කියන්නේ මම මෙන්න මෙයා කියලා. අපි කොහොමද බලමු එයාට ඒ විදිහට කතා කරන්නේ. හින්දියෙන් කතා කරන්නේ. नमस्ते, मेरा नाम प्रमुदी है. नमस्ते, मेरा नाम प्रमुदी है. ආයුබෝවන් මගේ නම ප්‍රමුදී. අපි ඒ කෙනාට අපිව හඳුන්වලා දෙනකොට මේරා නාම් කියලා අපේ නම කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව විදිහකට කියන්න පුළුවන් නමස්තේ मैं प्रमुदी हूँ. नमस्ते मैं प्रमुदी हूँ. නමස්තේ मैं प्रमुदी हूँ කියන එකේ තේරුම තමයි ආයුබෝවන් මම ප්‍රමුදි වෙමි. ආයුබෝවන් මම ප්‍රමුදි වෙමි. ඒ විදිහට කතා කරලා ඉවර වෙලා එයාගේ සුබ දුක් අහලා අපි අන්තිමටම යනකොට ඒ කියන්නේ අපි ඒ කෙනාගෙන් සමු ගන්නකොට අපිට භාවිතා කරන්න පුළුවන් ධන්‍යවාද නැත්නම් ශුක්‍රියා. අපි ධන්‍යවාද කියන වචනය භාවිතා කරන්නේ අපේ වයසට වඩා වැඩිමල් කෙනෙක්ට. අපේ වයසට වඩා වැඩිමල් කෙනෙක්ට තමයි අපි ධන්‍යවාද කියන වචනය භාවිතා කරන්නේ. අපේ සම වයසේ අපිට වඩා බාල කෙනෙක්ට අපිට පුළුවන් ශුක්‍රියා කියලා භාවිතා කරන්න. ශුක්‍රියා. ඒ වචන දෙකේම තේරුම තමයි ස්තුති. ස්තුති කියන එක තමයි අපි ධන්‍යවාද එහෙම නැත්නම් ශුක්‍රියා කියලා භාවිතා කරන්නේ. ඊට පස්සේ ඒ කෙනාට පරිස්සමින් යන්න. ඒ කෙනාට අපි සාමාන්‍යයෙන් කියනවා පරිස්සමින් යන්න. ඒක අපි කියන්නේ संभाल के जाइए. संभाल के जाइए. පරිස්සමින් යන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒ කෙනාට අපි නැවත හමු වෙමු කියලා කියන්න. අපි නැවත හමු වෙමු කියලා හින්දියෙන් කියන්නේ फिर मिलेंगे. फिर मिलेंगे. අපි නැවත හමු වෙමු.
ඊට පස්සේ අන්තිමටම අපිට භාවිතා කරන්න පුළුවන් අල්විදා කියලා කියන්නේ ටටා කියන එක. සාමාන්‍යයෙන් අපි කෙනෙක් අන්තිමට හම්බෙලා අපි බායි ටටා කියලා කියනවනේ. අපිට ඒ වෙනුවට හින්දියෙන් අල්විදා කියලා භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්ත කියලා මම හිතනවා. ඔයාලගේ නම මේරා නාම් කියන පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝස් තව බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. फिर मिलेंगे.